බල්ලා ඊයේ සද්ද නොකර අලුත්ම M5 chipset එකත් එක්ක අලුත්ම products තුනක් රිලීස් කරලා තියෙනවා. මේ products තමයි අලුත්ම 14 inch MacBook Pro එකක්, අලුත්ම iPad Pro එකක් වගේම අලුත් Vision Pro එකක්. මේ products තුනම ගොඩක් විශේෂ වෙන්නේ මේකට include කරලා තියෙන මේ M5 chipset එක හින්දා. මේක AI performance focus කරලම හදපු chipset එකක්. AI task වලට කලින් අවුරුදු release වෙච්ච M4 chipset එකට වඩා 4 ගුණයකින් වැඩි peak GPU performance එකක් දෙනවා මේ අලුත්ම M5 chipset එකේ. ඒ වගේම තප්පරයකට GB 135ක memory bandwidth එකක් තියෙන හින්දා ඔයාලට ඕනම ලොකු AI model එකක් on device run කරගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. හැබැයි මේ අලුත්ම chipset එකෙන් AI performance විතරක් නෙවෙයි gaming performance උත් වැඩි කරලා තියෙනවා. M5 chipset එකේ shader cores වලින් M4 chipset එකට වඩා 130කින් වැඩි graphic performance එකක් දෙනවා වගේම ray tracing උත් improve කරලා තියෙනවා. Mac කියන්නේ සාමාන්‍යයෙන් gaming device එකක් නොවුනට පහුගිය අවුරුදු කිහිපෙදී මේගොල්ලෝ හිමීට ඒගොල්ලෝගේ gaming side එක build කරන් එන බව නම් පේනවා. ඉතින් ඔයා මොකක්ද මේ අලුත්ම improvements ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න.